අයිබෝවන් වසනවන්ත සුබ දවසක් වේවා ඔගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් දිගු කාලයකට පස්සේ උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් ඔබට අද යම්කිසි ජ්‍යොතිෂ්‍යමය කරුණක් තමයි ඉදිරිපත් කරන්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් වෙනදා වගේ මතක් කරනවා සියලු දෙනාටම තවමත් ඔබ විසින් උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් පවත්වාගෙන යන අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරනවා. මෙතන ඔබගේ කාටුන් සබ්ස්ක්‍රයිබ් කිරීම අපට ලබා දෙන්නට කියන කාරණාව ප්‍රථමයෙන්ම සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම ඔබගේ අදහස් හා යෝජනා අපගේ කමෙන්ට් තීරුවේ පළ කිරීමටත් ඔබට අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ වගේම තවත් අයෙකුට දැකීම සඳහා මේ වීඩියෝ ෂෙයා කරන්නට කියන කාරණක ඉල්ලීමත් වෙනදා වගේම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ සියල්ල අවසානයේදී ඉතා හොඳින් නරඹන්න කියන කාරණාවත් මතක් කරලා සිටිනවා. ඉතින් අද දවසේ උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් මේ උදා වුණ වසරේ ප්‍රථම වීඩියෝ හැටියට ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ 22 දිර්කාණය. එහෙම නැත්නම් 22 දොෂ්කාණය කියනා වූ ග්‍රහය හේතුවෙන් ඔබගේ ජීවිතයට ඇතිවිය හැකි යම් යම් බලපෑම් පිළිබඳව. ඉතින් 22 දර්කාණය පිළිබඳව මම ඊට පෙර වීඩියෝ කරලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ 22 දොෂ්කාණය පිළිබඳව මේ කෙටි වීඩියෝ එකකින් සියල්ල ඉදිරිපත් කිරීම ඉතාමත් අපහසු කාරණාවක්. මොකද ඒ ඉතාම පුළුල් පරාසයක විහිදී ගියා වූ මාතෘකාවක්. නමුත් මම ඔබට අද ඉතාම සුළු දෙයක් ඔබට සඳහන් කරන්නම්. නැවතත් ඉදිරියේදී තවත් වීඩියෝ වලින් ඔබට මේ 22 දිර්කාණය පිළිබඳව සම්පූර්ණ දැනුවත් කිරීමක් සැරෙන් සැරේට ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. ඉතින් අපි අද ඔබ දන්නවා 22 දිර්කාණය කියන්නේ කවුද? 22 දිර්කාණය කියලා කියන්නේ බොහෝ වෙලාවට ඔබ දන්නවා එක රාශියක දිර්කාණ තුනක් තිබෙනවා. එතකොට ලග්නයේ සිට 7 දක්වා අපි දිර්කාණ තුන බැගින් 3 7 21යි කියලා අපි දිර්කාණ 21ක් ගණන් කරනවා. ඊළඟට අපේ ආයුෂ ස්ථානයක් වන්නා වූ නැත්නම් මේ මාරක ස්ථානීය වන්නා වූ මේ 8 වෙන්නේ ආරම්භ වෙන පළවෙනි දොෂ්කාණය තමයි, එහෙම නැත්නම් දිර්කාණය තමයි මේ 22 වෙනි දිර්කාණය කියලා කියන්නේ. ඉතින් මේ 22 දිර්කාණයේදී තියෙන වැදගත්කම තමයි ඕනෑම අයෙකුට 22 දිර්කාණය කියලා එකක් තිබෙනවා. ඉතින් ඒ වගේම මේ 22 දිර්කාණාධිපති ග්‍රහයා ශුභ ග්‍රහයෙක් වුණත්, පාප ග්‍රහයෙක් වුණත්, ඡායා මාත්‍ර ග්‍රහයෙක් වුණත්, කුමනාකාරයේ ග්‍රහයෙක් වුණත් මේ 22 දිර්කාණයේ අධිපතිගෙන් ජන්මියාට කිසිසේත්ම ශුභ ඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ. මොකද 22 දිර්කාණයේ අධිපති කියලා කියන්නේ ඉස්සර කතාවකටත් කියලා තියෙනවා මේ ගහලය. එහෙම නැත්නම් මේ හිස ගසා දමන්නා කියන විරුද්ධාවලිය පවා මේ 22 දිර්කාණාධිපති ග්‍රහයාට හිමි වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි මේ 22 දිර්කාණාධිපති ග්‍රහයා ශුභ ග්‍රහයෙක් වුණත් එහෙම නැත්නම් අශුභ ග්‍රහයෙක් වුණත් ජන්මියාට එම ග්‍රහයාගෙන් ලැබෙන්නේ ඊටමත් අශුභ ඵල කියන කාරණාව. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ ඔබ දන්නවා ඇති. දැන් ඔබ බොහෝ අය 22 දිර්කාණාධිපති පිළිබඳව නම් බොහෝ දෙනාගේ තිබෙනා උදෙනුම ඊටම අල්පයි. මොකද ගොඩාක් අය ලග්නේ පමණයි දන්නේ. ඉතින් තමන්ගේ මම වෙන හැමදාමත් කියනවා තමන්ගේ ලග්නේ පමණයි දන්නේ. නැකත තමන් උපන් නැකත දන්න අය අතිශය අඩු අල්ප ස්වල්පයක් ඉන්නේ. ඉතින් ඒ වගේම තමන්ගේ නවාංශකය පිළිබඳව දැනුවත්කමක් බොහෝ මේ ජ්‍යොතිෂ පිළිබඳව උනන්දුවක් දක්වන්නා වූ අයට අඩු වීම බොහෝ වෙලාවට මේ ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. ඉතින් මම අද ඔබට කියන්නම් ඔබගේ 22 දිර්කාණය මේ නවග්‍රහයින්ගෙන් කුමන ග්‍රහයා වුණත් ඒ ග්‍රහයා හේතුවෙන් ඔබට ඇතිවිය හැකි ප්‍රධානම බාධක කීපය පමණක් ඔබට මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් ඔබ මේකට ඉතාම හොඳින් සවන් දීලා ඔබට තීරුම් ගන්න පුළුවන් 22 දිර්කාණය මේ ග්‍රහයා නම් ඔබට එයින් අත්වෙන්නා වූ ඉරණම පිළිබඳව. ඉතින් අපි අද ප්‍රථමයෙන්ම අපි ආරම්භ කරමු මේ යම් කිසි ඔබත් බලන්න ඔබගේ ජන්ම පත්‍රයේ කොතනක හෝ සඳහන් කරලා ඇති ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ 22 වැනි දිර්කාණාධිපති කවුද කියන කාරණාව සඳහන් කරලා ඇති. ඉතින් අනිකුත් කාරණා වගේම 22 දිර්කාණය ගැනත් සඳහන් කරලා තියෙනවා. ඉතින් යම් කිසි හේකින් ඔබගේ 22 දිර්කාණාධිපති රවි එහෙම නැත්නම් මේ සූර්යයා බවට පත් වෙලා තිබෙනවා නම් 22 දිර්කාණයේ අධිපති විශේෂයෙන්ම මේ එවැනි අය තරමක් දුරට මේ අහංකාර ගති වැඩි පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි බොහෝ වෙලාවට මේ අවනම්බු විඳීමට සමාජීය අපකීර්තියට ලක්වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා මෙවැනි අයට. ඒ වගේම තමයි තමන්ගේ තනතුරු එහෙම නැත්නම් මේ රැකියා වෘත්තීන්ගෙන් හිටපු ගමන් ඊටාම පහත් අඩියකට කඩාගෙන වැටීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ තිබෙනා වූ මේ පෞරුෂය
දුරු වෙලා යන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ නිසා සමාජයේ බොහෝ වෙලාවට අවමන් විදීමට මේ රවි ග්‍රහයා 22 දරකාණේ වෙලා තිබෙනවා නම් එවැනි පුද්ගලයන්ට ඔන්න සිදු වෙනවා කියන කාරණාව සඳහන් කරනවා ජ්‍යොතිෂයේ. ඉතින් ඒ වගේම යම් කිසියකින් මේ සඳු මේ චන්ද්‍රයා ඔබගේ 22 දරකාණේ අධිපති වෙලා ඉන්නවා නම් බොහෝ වෙලාවට මේ මානසික පීඩා ඇතිවීම. චන්ද්‍රයා කියන්නේ ඔබ දන්නවා මේ සිතට අධිපති ග්‍රහ දේවතාවුන් වහන්සේ බැවින් විශේෂයෙන්ම මේ මානසික ආතතිය, මානසික පීඩනය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි බොහෝ අය තමන්ව අත්හැර යාම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ සමාජ ඥාති සහෝදරයින්, මව්පියන්, එහෙම නැත්නම් තමන්ගේ සහකරු සහකාරිය, පෙම්වතා පෙම්වතිය වගේ අය වුණත් හිටි හැටියේ තමන්ව අතහැර දැමීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම සෙම් රෝග යනාදී මේ සඳුට අයත් වන්නා වූ රෝගී තත්ත්වයන් ඇතිවීමේ යම්කිසි ප්‍රවණතාවයකුත් තිබෙනවා කියලා මතක් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම යම් හේකින් ඔබගේ 22 දරකාණාධිපති ග්‍රහයා කුජ ග්‍රහයා වෙලා තිබෙනවා නම් විශේෂයෙන්ම වුන් තමන් ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි භයානක අනතුරු අපි ඇක්සිඩන්ට් කියලා කියන්නේ එවැනි ඇක්සිඩන්ට් වගේ භයානක අනතුරු හදිසි අනතුරු සිද්ධ වීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි ලේ කෝප වීම, ලේ හේතු නැතිවෙන්නා වූ ලෙඩ රෝග යනාදී ඇති වෙන්නට පුළුවන් බොහෝ වෙලාවට. ඒ වගේම තමයි නිතරම රණ්ඩු දබර වගේ දේවල් වලට පැටලෙන්නට, ඒ වගේම ලේ ගැලීම් සිද්ධ වෙන්නට, විශාල අනතුරු සිද්ධ වීමට වගේ දේවල් වලට හැකියාවක් තිබෙන නිසා කුජ ග්‍රහය යම් හේකින් ඔබගේ 22 දරකාණේ අධිපති නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම යම් හේකින් බුධ ග්‍රහයා 22 දරකාණාධිපති වෙලා තිබෙනවා නම් විශේෂයෙන්ම අපි කියනවා මේ කොමියුනිකේෂන්, එහෙම නැත්නම් මේ සංනිවේදන හැකියාව පිළිබඳව බොහෝම ගැටලුකාරී තත්ත්වවල මතුවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට දැන් කෙනෙක් අපිට කියන්නේ මොකක්ද කියන එක අපි වැරදි වටහා ගැනීම ඇති වෙන්න පුළුවන්. මොකද බුධ ග්‍රහයා 22 දරකාණාධිපති තිබීම හේතු වෙන. ඉතින් ඒ වගේම තමයි මේ මානසික සංකුලතාව, ව්‍යාකුලතා ඇතිවීමේ හේතුවක් තිබෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට Tamanගේ කතාව හින්දම ගැටලු ඇති කර ගැනීමට සහ අවිනීත විදිහට කතාබස් කිරීමටත් මේ බුද්ධ 22 දරකාණාධිපති වී තිබෙනා පුද්ගලයන් යොමු වෙනවා කියන කාරණාව මේ මොහොතේ මතක් කරගන්න ඕනේ. ඉතින් ඒවා ප්‍රධාන දේවල්, තවත් බොහෝ දේවල් තිබෙනවා. නමුත් මම මේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් දේවල් කීපයක් තමයි කියන්නේ. ඉතින් ඒ වගේම ගුරු ග්‍රහය, එහෙම නැත්නම් මේ බ්‍රහස්පති කියනා වූ ග්‍රහයා ඔබගේ 22 දරකාණාධිපති වෙලා නම් විශේෂයෙන්ම වුන් ධර්මයේ හැසිරීමෙන් බොහෝ දුරට ඈත් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ටත් යම් යම් අපකීර්ති අත්පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මූල්‍යමය ස්ථාවරත්වයේ බිඳ වැටීමක් ඇති වෙන්නට පුළුවන්. බ්‍රහස්පති ග්‍රහයා 22 දරකාණේ වෙලා නම් තමන්ගේ මූල්‍ය ස්ථාවරය එක දිගට පවත්වාගෙන යාමට නොහැකි වෙන්නට පුළුවන් වගේ කරුණු ඇති වෙන්නට පුළුවන්. ඉතින් යම් හේකින් මේ සිකුරු කියනා වූ ග්‍රහයා ඔබගේ 22 දරකාණාධිපති වෙලා තිබෙනවා නම් විශේෂයෙන්ම ඔවුන්ට මේ ඇතිවෙන්නා වූ ප්‍රධාන කාරණාවක් තමයි සැප සම්පත් විඳීමට තිබෙන්නා වූ නොහැකියාව. ඔවුන්ට මිල මුදල් ලැබුණත් එයින් සැප සම්පත් විඳීම බොහෝ දුරට අඩාල වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණාවක් තියෙනවා. 22 දරකාණේ සිකුරු ග්‍රහය වෙලා තිබෙනවා නම් ඔවුන්ගේ සම්බන්ධතා, විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා කඩා වැටීම්, බිඳ වැටීම් නිරන්තරයෙන්ම සිද්ධ වෙලා ඊටාම දුකට, ඒ කියන්නේ ප්‍රේමය වගේ දේවල් හේතුවෙන්ම දුකටපත් වෙනා පුද්ගලින් බවට මෙවැනි අය පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔවුන්ට විශේෂ යමක් සිදු වෙනවා. ඒ තමයි සංසාරගත වෛර සිරින්නා පුද්ගලින් සංසාරයේ තමන්ට බොහොම තමන් පිළිබඳව වෛරී හැඟීමකින් පසු වෙන්නා පුද්ගලින් තමන්ගේ සහකරුවන්, සහකාරියන්, පෙම්වතියන් විදිහට තමන්ගේ ජීවිතයට එකතු වෙන්නට මේ 22 දරකාණේ සිකුරු වෙලා තිබෙනා පුද්ගලින්ට හැකියාව තිබෙනවා. ඒ නිසා යම් හේකින් ඔබගේ 22 දරකාණාධිපති සිකුරු ග්‍රහයා නම් ඔබ විශේෂයෙන්ම මේ ප්‍රේම සම්බන්ධතාවවලදී වඩාත් ප්‍රවේශම් වෙන්න. මොකද කොච්චර හොඳ මුහුණකින් ඔබ වෙත පැමිණියත් එය සංසාරගත වෛරී බැඳීමක් වෙන්නට පුළුවන්. මොකද එහෙම තමන්ගේ පෙම්වතිය වෙලා හරි සංසාරගත වෛර පරිමහා ගැනීම සඳහා තමන්ගේ ජීවිතයට බොහෝ පුද්ගලින් ලංවීමට හැකියාවක් තිබෙනවා සිකුරු 22 දරකාණාධිපති වෙලා තිබෙනවා නම්. ඉතින් අපි ඊළඟට බලමු මේ සෙනසුරු ග්‍රහය. සෙනසුරු ග්‍රහය යම් හේකින් 22 දරකාණාධිපති වෙලා තිබෙනවා නම් විශේෂයෙන්ම ඔවුන් මේ සංසාරගත ණය පියව ගැනීමට බොහෝ ණයකරුවන් Taman පසුපස හඹා එන්නා පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට මේ 22 දරකාණයේ සෙනසුරු ග්‍රහය වෙලා තියෙනවා නම් ඔවුන් මේ දිගු කාලීන වේදනා, ඒ කියන්නේ ඇරෙන්නෙත් නෑ, අපි කතාවට කියන්නේ ඇරෙන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ කියලා. ඒ වගේ බොහෝ කාලයක්, දිගු කාලයක් මේ වේදනාව විඳින්නා වූ ප්‍රශ්න වලට පැටලීමට හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ නිතරම සෆර් කරනවා කියලා අපි කියන්නේ නිතරම කොයි වෙලේවත් ඔහුට හෝ ඇයට කොයි වෙලේවත් ඒ සතුටින්
තමන්ගේ ජීවිතය ගත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද කුමක් හෝ ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්න 10ක් ඔහුගේ හිස මත වැටීමේ යම්කිසි ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ තමයි පෙර සංසාරයේ කරපු අකුසල් හඹායම. ඉතින් යම්කිසි අයෙකුගේ 22 දිරකාණය සෙනසුරු ග්‍රහය වෙලා නම් ඔහු මතක තබා ගත යුතුයි පෙර සංසාරයේ කරපු අකුසල් මේ ආත්මේ බොහෝ සෙයින් විඳීමට සිදු වෙන බව. මා අද ඔබට මේ ඉදිරිපත් කළේ මේ ඔබගේ 22 දිරකාණය නැත්නම් 22 දෘෂ්කානාධිපති වී තිබෙනා ග්‍රහයාට අනුව ඔබට සිදුවේ හැකි ප්‍රධානම කරුණු කීපයක් වමන. තවත් බොහෝ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් මා ඔබට සඳහන් කළා වූ මේ කරුණු ප්‍රධාන වශයෙන්ම ඔබගේ ජීවිතයට බලපෑම් ඇති වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝවෙන් මේ සඳහා කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම. එහෙම නැත්නම් මේ සඳහා මේ 22 දෘෂ්කානාධිපතිගේ ඊටාම තදබල අශුභ බවට පත් වී තිබෙනා වූ මේ කර්ම වලින් මේ පීඩණයෙන් විදීමට අපි එක් ග්‍රහයා වෙනුවෙන් සිදු කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම මොනවාද කියලා ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. මොකද ඔබ දන්නවා අපිට මුලිනුත් මතක් කරා මේ 22 දෘෂ්කානාධිපති නැත්නම් 22 දිරකානාධිපති පිළිබඳව මෙවැනි සුළු වීඩියෝවකින් නිමා කරන්නට බැරි තරම් ඊටම දීර්ඝ කතාවක් තිබෙන නිසා අපි එකින් එක වීඩියෝවෙන් වීඩියෝවට ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඊළඟ වීඩියෝවෙන් ඔබගේ 22 දෘෂ්කාණය නැත්නම් 22 දිරකාණය අධිපති ග්‍රහයාට හිමි ග්‍රහ ශාන්ති කර්ම ඔබට ඊළඟ වීඩියෝ ඉදිරිපත් කරනවා කියන කාරණාව මතක් කරමින් අද මේ කෙටි වීඩියෝව මේ ආකාරයෙන් නිමා කරනවා. ප්‍රාර්ථනා කරව සියලු දෙනාටම ඉතාමත් වාසනාවන්ත සුබ දවසක් වේවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. ආයුබෝවන්.